ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා වීඩියෝ එක පටන් ගද්දිම මම ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකේ තියෙන්නේ මම මගේ පවුලේ කට්ටියත් එක්ක කොහොමද අවුරුදු දවස ගත කරේ, කොහොමද එයාලත් එක්ක මම අවුරුදු සැමරුවේ කියලා. ඉතින් මේ නම් අප්‍රේල් 13 වෙනිදා පුණ්‍ය කාලේ ලැබුවට පස්සේ අපේ ගෙදර පවුලේ හැමෝම පන්සල් ආවා. මේ අවුරුද්ද නම් මට පොඩ්ඩක් විශේෂයි. මොකද කියනවා නම් මේ අවුරුද්දේ මමයි තාත්තයි අම්මයි අමතරව තව අපේ පවුලේ කිහිප දෙනෙක් අපිත් එක්ක අවුරුදු සමරන්න අපේ ගෙදර එකතු වුණා. ඉතින් දැන් නම් අපි පන්සල් ඇවිල්ලා මල් පූජා කරලා පහන් පත්තු කරලා හඳුන් කුරුත් පත්තු කරලා හැමෝම එකට එකතු වෙලා ගාත කියලා මුලින් ආශිර්වාද අරගෙන හිටියා. මේ vlog එක නම් දිග vlog එකක් නෙමෙයි. හරිම පුංචි vlog එකක්. මගේ ළඟ තිබ්බ වීඩියෝ ක්ලිප්ස් කිහිපය එකතු කරලා තමයි මේ වීඩියෝ එක මම හැදුවේ. vlog එකක් කරනවා කියලා හිතාගෙන හිටියට එහෙම ලොකුවට vlog එකක් කරන්න තරම් වීඩියෝස් නම් තිබ්බේ නැහැ. ඉතින් මේ නම් අප්‍රේල් 14 වෙනිදා අවුරුදු ලැබුවට පස්සේ අපි පාන්දරණ කිරි උතුරන්න තිබ්බේ. ඉතින් අපි හැමෝම ඒ නැකත් වෙලාවට ඒ දේවල් අවුරුදු දවසේ කරා. ඉතින් මේ කිරි උතුරන්න තිබ්බ නැකත් වෙලාවේ අපේ පාලේ කට්ටිය එකතු වෙලා අපේ අම්මයි තාත්තයි එකතු වෙලා ලිපගිනි මෙලෙව්වා. ඉතින් දැන් කිරි උතුරනකම් අපි හරිම ආසාවෙන් එතන වාඩි වෙලා බලාගෙන හිටියා. දැන් නම් වෙලාව තමයි කිරි උතුරන්න. ඉතින් ඔයාලගේ පාලි කටත් එක්ක මේ පාර අවුරුදු සැමරුවද? අවුරුදු දවසේ ඔයාලා මොනවද කරේ කියලා පළහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගෙදර අපි කොහොමද අවුරුදු සැමරුවේ කියලා. කිරි උතුරුවට පස්සේ ටිකක් වෙලා තිබ්බනේ අපිට කෑම හදන්න ආහාර අනුභවයට. ඉතින් පාන්දර ලිපගිනි මොලවල ඉවර වෙලා ඊට පස්සේ මම ගියා හොඳ පොෂ් එකක් දාගෙන චේන්ජ් වෙන. ඉතින් මේක තමයි මගේ අවුරුදු අවුට්ෆිට් එක. මේක නම් මම shopping ගිහලා ගත්ත එකක් නෙමෙයි. මේක මම last year එකේ online order කරලා ගෙනාපු ගවුමක්. හැබැයි මේක මට අඳින්න බැරුව ටිකක් ලොකුවට තිබ්බේ. ඒත් මට හිතුණා දැන් නම් ඒක size එක ඇති වෙයි කියලා. ඉතින් මම ඕක ඔය අඳින first time. ඉතින් ඕක තමයි මගේ අවුරුදු අවුට්ෆිට් එක. ඊට පස්සේ මම චේන්ජ් කරන් ඇවිල්ලා දැන් මේ කරන්නේ අපේ පුංචි කැවිලි මේසය හදාගන්න එක. මං කලිනුත් කියවනේ අපේ ගෙදර කිහිප දෙනෙක් ඉන්න අපිත් එක්ක අවුරුදු සමරන්න මේ පාර. ඉතින් එයාලත් එක්ක එකතු වෙලා තමයි අවුරුදු සමරන්න හදන්නේ. ඉතින් එයාලා ලෑස්ති වෙනකන් මම මුලින්ම ලෑස්ති වෙලා ඇවිල්ලා දැන් මේ කරන්නේ අපේ ගෙදර පුංචි කැවිලි මේසය සූදානම් කරගන්න එක. ගෙදර කියලා හැදුවේ කේක් විතරයි. මම ඔයාලට කලින් vlog එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා මම කේක් හදන වීඩියෝ එකක්. ඉතින් කේක් විතරයි හැදුවේ. මගේ first time මේ කේක් හදපු අම්මගේ support අම්මගේ support එක කියන්නේ අම්මා කිව්වා මේ විදිහට කරන්න ඕනේ. යාමට කොහොමද වෙන්න ඕනේ කියලා කිව්වා. ඉතින් process එක run කරේ මම. හරිම සතුටුයි. මම කේක් හදන්නේ නැහැ කියලා හිතාගෙන හිටියට ඒ කේක් එක නම් මාරම රසට ආවා. ඉතින් මේ තියෙන අපේ ගෙදර කැවිලි මේසේ කුකීස්, කේක්, මුං කැවුම්, එතකොට අපේ අම්මා අච්චාරුවක් හැදුවා, සිංහල අච්චාරුවක්, මාළු ඇඹුල් තියල් හැදුවා, ලුණු මිරිස්, කිරිබත්, ආස්මි, මාෂ්මෙලෝස්, දොදොල්. ඉතින් කැවිලි මේසේ තියෙන ඕනේ දේවල් වලින් අපිට පුළුවන් විදිහට අපේ පුංචි කැවිලි මේසෙ සූදානම් කරගත්තා. ආහාර අනුභවයේ තිබ්බ වෙලාවට අපේ තාත්තා මුලින්ම ওই විදිහට බෙදාගෙන ගෙදර පවුල් හැමෝටම කැව්වා. ඉතින් ඊට පස්සේ අපේ ගෙදර අනිත් සමාජිකයෝත් ওই විදිහට එක්කිනාට කවා ගත්තා. ඉතින් ওই විදිහට කවල ඉවරුණාට පස්සේ දැන් තමයි මං හිතන්නේ හැමෝම නොවසිල්ලෙන් බලාගෙන හිටපු වෙලාවක් ආහාර අනුභවයේ වෙලාව. ඉතින් මමත් එහෙමයි. ඉතින් දැන් තියෙන්නේ හොඳට කන්න. මම හරි ආසයි කොකිසුයි කිරිබතුයි ලුණු මිරිසුයි කන්න. ඉතින් අපේ ගෙදර එදා හදලා තිබ්බ කිරිබතයි ලුණු මිරිසයිතුත් මාරම රසයි. ඉතින් බඩ පිරෙන්න හොඳට කෑවා. කාලි වරුණාට පස්සේ තිබ්බේ ගනුදෙනු කරන නැකත. ඉතින්
අපි ගෙදර කට්ටිය එකතු වෙලා ඊට පස්සේ ගනුදෙනු කරා. තාත්තා නම් මට ওই බනින ගමන් දෙන්නේ. මොකද මම තනියෙන් තියෙන ඕක ගන්නවා කියලා. අනිත් අතේ මගේ ෆෝන් එක තිබෙන නිසා මට එක අතකින් විතරයි ගන්න පුළුවන් වුණේ. ඉතින් ගනුදෙනු කරලා ඉවරනාට පස්සේ අපි හැමෝම එකතු වෙලා දවල්ට කෑම හැදුවා. මොකද මගේ පාර්ට්නර්ගේ ගෙදරින් අපිත් එක්ක දවල් කෑමට එකතු වෙනවා. ඉතින් අපි යාලට සිංහල විදිහට තමයි කෑම ලෑස්ති කරේ. කහබත් හදලා, අච්චාරු, මාළු ඇඹුල් තියලා ඉතින් ඔය විදිහට තමයි යාලට ලන්ච් එක දුන්නේ. ඉතින් එහෙනම් මෙතනින් මම vlog එක නවත්තනවා. තවත් දවසක වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.